අපි බලමු QR කෝඩ් එක ලබා ගන්නේ කෙසේද කියලා. මුලින්ම Google එකේ search bar එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට type කරන්න. fuelvass.gov.lk කියලා type කරන්න. type කරලා search කරන්න. ඔයාලා search කරාම එනවා මෙන්න මේ වගේ මෙනු එකක්. අලුතෙන් ඔයා රෙජිස්ටර් වෙනවා නම් vehicle registration කියන එක ක්ලික් කරලා ඔයාට ක්ලික් කරාම එනවා මේ වගේ මෙනු එකක්. ඒකේ ඔයාගේ පළවෙනි තියෙන ඔයාගේ ID number එක. ඊට පස්සේ mobile number එක. mobile number එක දීලා ඔයාට මේ send OTP කියන එක ඔබන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට OTP කෝඩ් එකක් එනවා. ඊට පස්සේ ඒක මෙතනින් type කරලා ඔයාට මේක verify කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ first name එක දෙන්න. ඊට පස්සේ ඔයාට last name එක දීලා ඔයාගේ address එක දෙන්න තියෙනවා. දීලා ඉවරලා next කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට vehicle details ඒ ටික දීලා ඉවරලා ඔගේ කරන්න තියෙනවා. ඔයා කලින් QR එක හදලා තියෙනවා නම් ඔයාට පුළුවන් මේක අලුතෙන් හදන්න නැතුව ඔයාට ඒ පරණ QR කෝඩ් එක ලබා ගන්න. ඒකට ඔයා කරන්න ඕනේ මේ vehicle login කියන එකට ගිහිල්ලා ඔයා ඒ කලින් QR කෝඩ් එක අතට දීපු නම්බර් එක මෙතන type කරලා send OTP කරන්න. ඊට පස්සේ ඔයාලට OTP කෝඩ් එකක් එනවා. ඒක type කරාම ඔයාට පරණ QR එක නැවත ලබා දෙනවා.